අර්ජුන් නිතරම යාළුවෝ එක්කමයි. එයා යාළුවොත් එක්ක කුඹුරට යන පාර දිගේ බයිසිකල් පදිමින් ගමේ පිට්ටනියේ සෙල්ලම් කරමින් තමයි නිතරම කාලේ ගෙව්වේ. ඒත් පාසලේ වැඩ හරියට නොකරන නිසා දැන් අම්මයි තාත්තා එයාගේ වැඩ ගැන අසතුටින්. නිතරම යාළුවෝ එක්කම කාලය ගෙවන හින්දා අර්ජුන්ට පාසල් වැඩ මගහැරෙනවා කියලායි එයාලා හිතන්නේ. මීට වඩා හොඳට ලකුණු ගන්නේ නැත්තම් බයිසිකලේ පදින්න ඉඩ දෙන්නේ නෑ කියලා අම්මයි තාත්තයි අර්ජුන්ට තර්ජනය කළා. හොඳට පාසල් වැඩ කරන්න අර්ජුන්ටත් ඕනේ. ඒ වුණාට පාඩමට හිත රඳවා ගන්න එයාට අමාරුයි. ඒ වගේම යාළුවන් කල්ලියත් එක්ක නිතරම ගැවසුනේ නැත්තම් යාළුවන් එයාගෙන් ඈත් වෙයි කියලා අර්ජුන්ට බයයි. අමාලිට පෙනෙනවා අර්ජුන් මොකක් හරි ප්‍රශ්නයක පැටලිලා කියලා. කොහොමද අර්ජුන්ට උදව් කරන්නේ? අමාලි කල්පනා කරා. ඔබ හිතන හැටියට අමාලිට මොනවද කරන්න පුළුවන්? අර්ජුන් මොකක් හරි අවුලක ඉන්න බව පෙනෙනවා කියලා ඒ ගැන අර්ජුන් සමග කතා කරන්න අමාලිට පුළුවන්ද? හිතට වද දෙන මොන හරි දෙයක් තියෙනවා නම් ඒ ගැන අමාලි එක්ක කතා කරන්න ඉඩ තියෙන බව අර්ජුන්ට කියන්න පුළුවන්ද? යාළුවන් මුණ ගැහෙන එක කීප වතාවක් මගහැරුණට කමක් නැහැ. අර්ජුන්ට පුළුවන් වෙලාවට විතරක් ආවත් යාළුවෝ හැම වෙලාවම එයා එක්ක ඉන්නවා කියලා අර්ජුන්ව ධෛර්යමත් කරන්න අමාලිට පුළුවන්ද? අර්ජුන්ට පාඩම් කරන්න සැලැස්මක් හදාගන්න අමාලිට උදව් කරන්න පුළුවන්ද? කෙටි සටහන් ලිවීම, ඉගෙන ගන්න දේ මනසේ සිතියම් ගත කිරීම වාගේ අමාලි ඉගෙන ගැනීමට යොදා ගන්නා ක්‍රම කීපයක් කියා දීලා අර්ජුන්ට උදව් කරන්න පුළුවන්ද? අර්ජුන් කැමතිනම් එයාගේ දෙමාපියන් එක්ක කතා කරලා යාළුවන් යන ටියුෂන් පන්තියකට අර්ජුන්ව යවන්න කියලා යෝජනා කරන්න අමාලිට පුළුවන්ද? එතකොට ඉගෙන ගැනීමේ වැඩයි යාළුවන්ව මුණ ගැහෙන එකයි දෙකම කෙරෙනවා. පාඩම් කරන්න තියෙන වෙලාවට යාළුවන් සෙල්ලම් කරන්න ගහනවනම් කොහොමද ඒක හසුරවා ගන්න කියලා අර්ජුන්ට පෙන්වා දෙන්න අමාලිට පුළුවන්ද? පන්තියකට යන්න තියෙන නිසා අර්ජුන්ටයි මටයි අද එන්න වෙන්නේ නැහැ. හැබැයි වෙනද වගේම හෙට එන්නම්. ඔබ හිතන හැටියට අර්ජුන්ට ඔබ සහාය වෙනවා නම් මේ කිව්ව උදව් කරන විදිවලින් මොනවද ඔබට කරන්න පුළුවන් වෙන්නේ? අමාලි අපිට පෙන්වූ හැටියට අපගේ මිතුරන් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න විට ඔවුන්ට ප්‍රායෝගික සහ චිත්තවේගී සහාය ලබා දීම සඳහා අපට කළ හැකි සරල දේවල් බොහෝමයක් තිබේ. අපි ඔවුන් ගැන සැලකිලිමත් වන බව පෙන්වීමම අපගේ මිතුරන්ට ඔවුන්ගේ ජීවිතයේ ගැටලුවලට මුහුණ දීමට උපකාර කරගත හැකි ශක්තියක් වේ.